ඈ ලෝචියෝ උඹ තාම සාරිය ඇඳගත්තේ නැද්ද බා? අනේ අම්මේ මේ අද නම් මං සාරිය අඳින්නේ නැහැ. මට ගැලපෙනවා කියලා අම්මා මේ ගෙදරට මනමාලියෝ 21ක් ගෙනාවා. ඒ කවුරුත් මට ගැලපුණාද? නෑනේ. මේක හොයාගත්තේ මමනේ. ඒ නිසා මට මගේ ඇත්ත විදියට යන්න දෙන්න. හරි. එහෙනම් 22 වෙනි මනමාලයත් උඹට නැති වුණා කියලා දැම්මම හිතාගන්න. හොඳේ? මෙච්චර හොඳ දෙයක් වෙන්න යනකොට උඹ සාරියක්වත් අඳින්නේ නැතුව ඉන්නකොට ඒ මිනිස්සු මොනවා හිතයිද අපෝ? Hi auntie. Hi. එන්න ඇතුළට. එන්න. නංගා අපි ඉතින් බොරුවට බිස්කට් කේක් අරගෙන ආවේ නෑ. මොකද අපි පුතා කිව්වා ලෝචිතෝ TikTok කරන්න ආසයි කියලා. ඒ නිසා මායි මෙයා ගිහිල්ලා අපි තෝරලම තමයි ඔක ගත්තේ. මේ මොකද යකෝ මේ වෙන්නේ? ඉඳගන්න. ජෝසියා. ඔයාලා මේ දේවල් ඔක්කොට ගණන් ගන්න එපා. මොකද මේ ලෝචි වයසට ගියා තාම පොඩි එකෙක් වගේ තමයි වැඩ කරන්නේ. අංකල්, ආන්ටි. ඉතින් දුවේ තාත්තද වැඩද? ඔව් ආන්ටි. ආන්ටිලා දන්නේ නැහැ ඉතින් අපේ පරම්පරාව ගැන. කෙනෙකුව. අංකල්ට කියන්න පළවන විජය දෙවන විජයේ ඉඳලා රජ පෙළපතකින් තමයි අපි එන්නේ. අපේ තාත්තා අටවන විජය. ඒ කියන්නේ තාත්තත් රජෙද්ද? අයියෝ නෑ ආන්ටි. අපේ තාත්තට නම දාලා තියෙන්නේ ගමේ අය. අපේ තාත්තා ගාවට හදන්න ගේන ඕනම ඉලෙක්ට්‍රොනික බඩුවක් තාත්තා පැයෙන් අටවලා දෙනවා. ඒ නිසායි අටවන විජය කියන්නේ. අනේ අක්කේ ඕවනම් ගණන් ගන්න එපා. මෙයා කොහොමත් ඔය බොරුවට පොඩි දේවල් හරියට ලොකු කරලා කියවනවා. ආන්ටිට කියන්න නිව්සීලන්ඩ් ක්‍රිකට් ටීම් එකේ රෝස් ටේලර් එයාගේ කලිසම් මහන ටේලර් තමයි අපේ තාත්තා. පාකිස්තාන් ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් බාබර් අසාම් එයාගේ කොණ්ඩේ කපන බාබර් අපේ මාමි. ආන්ටිට කියන්න ඕස්ට්‍රේලියා ටීම් එකේ මැතිව් වඩේ එයා කන්න ආසම අපේ අම්මා හදන වඩේ. අනේ අක්කේ අයියේ මම නම් මේ මගුලට ඉහෙලින්ම කැමති. වෙන මුකුත් හින්දා නෙමේ අපි මේ ලෝචි කෙල්ලට මේ ජොසියා කොල්ලා 100%ක්ම ගැලපෙනවා. කොල්ලා විතරක් නෙමෙයි ඔයාලගේ මුළු පවුලම අපේ මේ ලෝචි කෙල්ලට හරියටම ගැලපෙනවා. මේ ලෝචියෝ කොහොමද මේ කොල්ලා උඹට හරියටම ගැලපෙනවා කියලා හොයාගත්තේ? බාව් ඇප් එකෙන් අම්මේ. මම FB එකේ පෝස්ට් එකක් දැම්මා මේ ටිකේ හැමෝම බඳිනවා අන්තිමටම තනිකඩ විතර වෙන්නේ මමයි රංජන් අය විතරයි කියලා. මෙන්න ඒක දැකලා කොල්ල 50ක් විතර මගෙන් කැමති වෙන්නේ නැවුවා. පස්සේ මං ඒ හැමෝගෙම ලග්න ටික අහගෙන බාව් සුපර් ඇප් එකේ තියෙන ඇස්ට්‍රස් ඔෆ් ලව් මැච් එකට ගිහින් මගේ ලග්නෙත් එක්ක මැච් කරලා බැලුවම හොඳටම මැච් වුණේ ජොසියත් එක්ක. මැච් වෙනවා නම් මැච් වෙන්න ඕනේ ආයිත් නෑ මේ වගේ ලොවෙත් නැති වෙන්න. අනේ කෙල්ලේ මටත් ඔය වාව් ඇප් එක දාලා දියන්කෝ. අම්මට දැන් මොනවා මැච් කරන්නද? හැබැයි අම්මට පුළුවන් ඇස්ට්‍රස් ඔෆ් එකේ තියෙන දවස ගානේ තියෙන ලග්න බලාපොළ ටික නම් බලන්න. වාව්